එක්ස් කවුද? නෙත්නි කවුද? නෙත්නි නවෝදයද? නෙත්නි කෞශල්‍යද? නෙත්නි නිමිෂ්කාද? නෙත්නි ඊටු ටික මතක නැහැ. දැන් අවුරුද්දක් සෙට්ලා හිටපු කෙල්ලගෙන නම් මතක නැහැ? මතකයේ අතුරු හදි ගමනේ ගිමන් ජබුම් කිව්වරු මතක නැහැ ඉතින්. දැන් එක්ස් එක තව සම්බන්ධතා තියෙනවද? නෑ අනියන් සම්බන්ධතා? පිස්සුද නෑ. කතා බහ හැම කරන්නේ නැතිනේ? නෑ දෙයනේ. මැසේජ් එකක් කරන්නේ නැතිනේ? අම්මට සිරි වෙනවා පොල්ලට සොරි වෙනවා නෑ ගෑනි නෑ. මට එක්ක මතකත් නෑ මං ඊ කිය ආශ්‍රය කරන්නෙත් නෑ. මං ඊකට මැසේජ් කරන්නෙත් නෑ. අඩුව මගේ ළඟ ඒ නම්බර් එකක්වත් නෑ. මං ඊ මගේ මූණට මුලික් දිනවට කැමතිත් නෑ. මගේ දැහැට පේන්න එන්න එපා කියලා යවුවේ. අඩුම තරමේ එක්ස් කියලා ගෑණි මගේ යුනිවර්ස් එකේ ආලකවත් නෑ. තේරුම් ගනි. එහෙනම් කමන්න. එතකොට ඔයා තාම එක්ස් එක එහෙම මැසේජ් කරනවා? නෑ. නම්බර් එහෙම තියෙනවද? ඔව් තියෙනවා. බ්ලොක් ලිස්ට් එකේනේ. නෑ ඉතින් නම්බර එකේ තියෙනවා. ඒත් මැසේජ් කරන්නේ නෑ. ස්ටේටස් වලට එහෙම රිප්ලයි කරනවද? ඔව්. ගුඩ් මොර්නිං කියලා එහෙමත් කියනවද? ඔව්. කෑවද බිවද කියලා තාම? සමහර දවස්වලට ඉතින්. ඇයි මොකද? ඒත් මැසේජ් කරන්නේ නෑ. ඒකට තමයි මැසේජ් කරනවා කියන්නේ.